ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පවත්වන දේශකයාණන් වහන්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දදම්පියෝ හෝති භජන්ති නම් බහෝ කිත්තිංච පප්පෝති යසෝ බිවඩ්ඩති අමංකු භූතෝ පරිසං විගාහති විසරදෝ හෝති නරෝ අමච්චරී තස්මාහි දානානි දදන්ති පණ්ඩිතා විනෙය්‍ය මච්චේර මලන්තු කේසිනෝ තේදීග රත්තං තිදිවේ පතිට්ඨිතා දේවානං සාව්‍යතං ගතාරමන්ති කතාවාසා කත කුසලා තතෝචුතා සයං පහ අනුවිචරන්ති නන්දනං තේතත්ත නන්දන්ති රමන්ති මෝදරේ සමප්පිතා කාම ගුණේහි පංචහි දයි සදහවත් පින්වත්නි සාවධානව අහුම්කම් දෙන්න අද මේ දේශනය කරන්නේ සියලු දෙනාටම වැදගත් දේශනයක් මාර්ගඵලයක් වුවත් සාක්ෂාත් කරගන්නට පුළුවන් හැකි ඒ වගේම භවගාමී ජීවිතය තවදුරටත් ගමන් කරනවා නම් දිව්‍ය මානසික සපත් ඉහළින්ම ලබා ගන්නට පුළුවන් වන විදිහේ දේශනයක් තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පින්වතුනි හොඳයි හිතේ දරා ගන්න. එක් දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරනකොට සීහ සේනාපති බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා පැත්තකින් ඉඳගත්තා. ඉඳගෙන මේ සීහ සේනාපතියා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දන් දීමේදී දන් දෙන පින්වතුන්ලාට මෙලව වශයෙන් සාන්දෘෂ්ටික වශයෙන් දානඵල විපාක ලැබෙනවාද කියලා තමයි ප්‍රශ්නය ඇහුවේ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා. සීහ සේනාපතිය දන් දෙන දායක දානපතියාට දානේ විපාක වශයෙන් සාන්දෘෂ්ටික වශයෙන් විපාක ලැබෙනවා. ඒ සාන්දෘෂ්ටික වශයෙන් ලැබෙන විපාක මෙන්න මේවා තමයි. සීහ සේනාපතිය යම්කිසි දානපති දායකයෙක් දානයක් දුන්නහම දන් දෙනකොට ඒ දානපති දායකයාට බොහෝ අය ප්‍රියමනාප වෙනවා. බොහෝ අය ප්‍රියමනාප හිතවත් වෙනවා. මෙන්න මේක සීහ සේනාපතිය මෙලොව වශයෙන් දානේ ලැබෙන විපාකයක්. බොහෝ අයට ප්‍රියමනාප වීම. ඒ වගේම සීහ සේනාපතිය හොඳින් දැනගන්න මේ දන් දෙන දානපති දායකයා
සාන්ත පුරුෂයෝ ඇසුරු කරන්න කැමතියි. සාන්ත සත්පුරුෂයෝ මේ දන් දෙන දානපතියාව ඇසුරු කරනවා. සිහසේනාපතිය මෙන්න මේකත් දානයේ සාන්දෘෂ්ටික මෙලෝ වශයෙන් ලැබෙන දාන ඵලයක් වශයෙන් සිතේ දරා ගන්නවා. සිහසේනාපතිය දානපති දායකයාගේ කල්යාණ කීර්ති ഘോഷාව ගම තුල පමණක් නෙමෙයි, රට තුල පමණක් නෙමෙයි, ගම් නියම් ගම් සහ රට තුල රටින් එපිට දියත පැතිරී යනවා. සිහසේනාපතිය මේ දන් දෙන කෙනාගේ කල්යාණ කීර්ති ഘോഷාව. මෙන්න මේකත් දානයේ සාන්දෘෂ්ටික දානඵල විපාකයක් වශයෙන් සිතේ දරා ගන්න සිහසේනාපතිය කියලා බුදු පියාණන් වහන්සේ පින්වතුනි දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කරලා පෙන්නනවා දානපති දායකයා ශාස්ත්‍රීය කුලයක් මැදට හෝ බ්‍රාහ්මණ පරිෂදයක් මැදට හෝ ගෘහපති පරිෂදයක් මැදට හෝ ශ්‍රමණ පරිෂදයක් මැදට හෝ මොනියම් හෝ සභාවක් මැදට යන්නේද ඒ යන හැම අවස්ථාවකදීම දානපතියා යන්නේ විසරද භාවයෙන් බයත් චකිතයක් නැතුව නොමංකු භාවයෙන් තමයි යන්නේ. ඒ කියන්නේ කිසිම බයත් චකිතයක් හිතට නැතිව විසරද භාවයෙන් තේජසින් තමයි අර සභා මැදට යන්නේ. සිහසේනාපතිය මේ දානපති දායකයාට මෙලොව වශයෙන්ම දානීය විපාකයක් වශයෙන් මේද පෙන්වා දෙන්නට පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ දානීය විපාක සාන්දෘෂ්ටික දානීය විපාක පෙන්ලා දෙනවා. පින්වතුනි, ඒ වගේම තවදුරටත් මේ සිහසේනාපතියට පැහැදිලි කරලා දෙන බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහිමත් දේශනා කරනවා. සිහසේනාපතිය යම්කිසි දානපති දායකයෙක් කය බිඳීමෙන් මරණයට පත් වෙනවා. මරණයට පත් වුණාට පස්සේ මේ තැනැත්තා සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකවලටමයි ගමන් කරන්නේ. සිහසේනාපතිය මේ දානපති දායකයාට මේ දානීය විපාකයක් සම්ප්‍රායික වශයෙන් පරලෝක වශයෙන් ලැබෙන අවස්ථාවයි. මේකත් දානීය විපාකයක් වශයෙන් දැනගන්නට සිහසේනාපති කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඒ අවස්ථාවේදී පින්වතුනි සිහසේනාපතිය බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අල්ලලා වැඳලා මෙන්න මෙහිම කියනවා. ස්වාමීනි, ආශ්චර්යයි, අద్භූතයි ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරපු මේ කාරණා මම මාගේ ප්‍රායෝගික ජීවිතයෙන් අත්දැකලා තියෙනවා ස්වාමීනි. මමත් ශ්‍රද්ධා සම්පන්න, සීල සම්පන්න, ප්‍රඥා සම්පන්න කෙනෙක්. ස්වාමීනි, මමත් නොයෙකුත් ආකාරයෙන් දාන ආදී මේ සච්චාරිත්‍ර ධර්ම කරනවා. මගේ ජීවිතේ මම ස්වාමීනි අත්දකිනවා බොහෝ අය මට ප්‍රියමනාපයි. බොහෝ අය මං ඇසුරු කරන්න කැමතියි. මගේ කීර්ති ഘോഷාව මේ රට පුරා පැතිරිලා තියෙනවා ස්වාමීනි. ස්වාමීනි, මට ඒකාන්තයෙන් විශ්වාසයි මම මාගේ කය බිඳීමෙන් මරණයට පත් වුණාට පස්සේ මම ස්වර්ග ලෝකයකට ගමන් කරනවා කියලා මට විශ්වාසයි. ස්වාමීනි, ඒ නිසා මම ඔබ වහන්සේ මේ දේශනා කරපු දානීය සාන්දෘෂ්ටික ඵල ඉතා සතුටින් අනුමෝදන් වෙනවා ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේට දන්වා සිටියා. පින්වතුනි, බලන්නට සිහසේනාපතියා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියේ ස්වාමීනි, අපි දෙන දානයේ විපාක මෙලොව වශයෙන් සාන්දෘෂ්ටික වශයෙන් අපට ලැබෙනවාද කියලා. බුදු පියාණන් වහන්සේට උත්තර දුන්න ආකාරය ඉතාමත් ලස්සනයි. අපි ඒවා අපේ ජීවිතේදී අත්දකිනවා පින්වතුනි. ඒ නිසා උන්වහන්සේ දේශනා කරන දදම්පියෝ හෝති භජಂತಿ නම් බහුම්, බොහෝ අයට පින්වතුනි ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා දන් දෙන කෙනා. කිත්තිංච පප්පෝති, එයාගේ කීර්ති ഘോഷාව දියත පැතිරිලා යනවා. යසෝබි වඩ්ඩති, යසස කීර්තිය වැඩෙනවා.
අමංකු භූතෝ පරිසම් විගාහති. ඒ දන් දෙන තැනැත්තා සභාවක් මැදට යනකොට භයත් චකිතයක් නැතුව විසරද භාවයෙන්ම ගමන් කරනවා. මේ කෙනා දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ භාවයටම පත් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වතුනි හොඳට හිතට ගන්න දානේ නම් පින්වතුනි මුළු මහත් ජීවිතයම මුළු මහත් ආත්මයම සුවපත් කරන එකක්. ඒ නිසා මසුරු මල දුරු කරලා මච්චේර මලං මසුරු මල දුරු කරලා ඔබට හැකි අයුරින් දානේ කියන එක පුරුදු කරන්න. දානේ කියන එක පුරුදු කරන්න ජීවිතේ ඔබලාගේ ජීවිත සාන්ත ඒ වගේම සුඛිත මුදිත ජීවිත බවට පත් වෙනවා. මේ භවයේ පමණක් නෙමේ ditta ධම්ම වශයෙන් පමණක් නෙමේ සම්පරායික වශයෙන් ඔයත්න්ගේ ජීවිත සුවපත් වෙනවා. දන් දෙන අයට උදව් කරන්න, දන් දෙන අය වළක්වන්න යන්න එපා. ඔබට දන් දෙන්න බැයි නම් ඔබට දන් දෙන්න හැකියාවක් නැත්තම් පින්වතුනි ඔබ දන් දෙන අයට උපකාර කරන්න. දන් දෙන අයට වචනයෙන් හෝ උපකාරයක් කරන්න. දන් දෙන්න යන නැත්තන් බලක්වන්න එපා. දන් දීමේ අගුණ කියන්න එපා. දන් දීමේ ගුණ කියන්න. දන් දෙන අය ප්‍රශංසා කරන්න. ඔබත් පුළුවන් අයුරින් දන් දෙන්න. පින්වතුනි අන්න ඒක ඔබේ ජීවිතයට ආලෝකයක් වෙයි. ඒ නිසා මේ අවස්ථාවේදී පින්වතුනි මේ දානයාගේ ditta ධම්ම විපාක හොඳින් අවබෝධ කරගෙන ඔබ දාන සීල භාවනා පුරුදු කරලා මේ ආත්මයේදීම මාර්ගඵලයකටවත් පත් වෙන්නට උත්සාහ කරන්න. එහෙම නැත්නම් දානයේදීම ඔබේ භවගාමී ජීවිතය දිව්‍ය මානසික වශයෙන් ඉහළම තත්වයකට ගෙන යනවා කියන එකේ සිතේ හොඳින්ම ධාරණය කරගන්න. මේ තථාගත ගෞතම බුදු පියාණන් වහන්සේගේ අනුශාසනයක් වශයෙන් හිතට අරගෙන ඒ අනුව කටයුතු කරන්න. ඔබ සෑම දිනාටම ධර්මාවබෝධය වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න මේ ධර්මයක් මහෝපකාරී වේවා කියලා අපි ඔයත්න්ට ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.